මම ඩිලංකා සෙව්මිනි. මම පළවෙනි පාරට උසස් පෙළ කරේ 2022 අවුරුද්දේ. එතකොට මගේ රිසල්ට් එක A2 C1යි. C1 තිබුණේ IT වලට. මම සිංහල ඉතිහාසය IT තමයි පළවෙනි පාර උසස් පෙළට කරේ. එතකොට මගේ සෙඩ්කෝ එක වුණේ 1.1438ක්. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 906. අයිලන්ඩ් රෑන්ක් එක තිබ්බේ 12536. අපිට 2023 සැප්තැම්බර් මාසේ 4 තමයි රිසල්ට් ආවේ. දෙසැම්බර් මාසේ 1 වෙනිදා තමයි කැම්පස් වලට තෝරගත්තද කියන කට් ඔෆ් මාක් එක ආවේ. එදා තමයි මම තීරණය කරේ ආයෙමත් මම සෙකන්ඩ් ට්‍රයි එකක් කරන්න ඕන කියලා. ඊට පස්සේ තීරණය කරා IT මට තවදුරටත් කරගෙන යන්න බෑ. ඒකට හරිය මඟ පෙන්වීමක් නෑ කියලා. එහෙම තීරණය කරලා තමයි වෙන සබ්ජෙක්ට් එකක් තෝරගන්නේ IT වෙනුවට. මම ෆස්ට් ට්‍රයි එක A level කරද්දි සබ්ජෙක්ට් තෝරගනිද්දි අම්මා කිව්වා භූගෝලය තෝරගන්න කියලා. හැබැයි ජියෝග්‍රැෆි වලට ලොකු ආසාවක් තිබුණේ නැහැ. මට ටිකක් අපිරිය වෙලා තිබුණු සබ්ජෙක්ට් එකක්. ඒ නිසා මගේ මතයට මම තෝරගත්තේ IT. ඊට පස්සේ දැන් දෙවෙනි පාර ආයෙමත් අම්මා කිව්වා අලුත් සබ්ජෙක්ට් එකක් විදිහට තෝරගද්දි ජියෝග්‍රැෆි තෝරගමු කියලා. ඒක නිසා වගේම යාළුවන්ගෙත් උදව් ඇතුව මං හිතුවා IT වෙනුවට ජියෝග්‍රැෆි කරන්න ඕනේ කියලා. හොඳ ඉසෙඩ් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් විදිහට මම දැකපු නිසා ජියෝග්‍රැෆි කරනවායි කියලා හිතුවට පස්සේ මට යාළුවන්ගේ නෝට්ස් හම්බුණා. ඒව බලද්දි මං ගොඩාක් බය වුණා. මං අවුරුද්දකින් මේ සිලබස් එක කවර් කරගන්න ඕනේ කියලා. එහෙම හිත ඉද්දි තමයි මගේ යාළුවෝ ඇවිත් තිබුණු ක්ලාස් එක ඒගොල්ලෝ රෙකමන්ඩ් කරපු නිසා තමයි මම ප්‍රභාස් සර් ගාවට ආවේ. මට හොඳට මතකයි මම දෙසැම්බර් මාසේ 8 වෙනිදා තමයි ක්ලාස් එකට මුලින්ම සම්බන්ධ වෙන්නේ 2024 පන්තියට. එතකොට මම A level වලට කියලා ඉස්කෝලෙන්වත් භූගෝල විෂය සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉගෙනගෙන තිබුණේ නැහැ. මොකද මම IT තමයි ඉස්කෝලේ ඉදි කරේ. ඒකට අලුතෙන්ම සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න හින්දා ලොකු බයක් මට තිබුණා. අවුරුද්දක් වැය කරලා කරද්දී ලොකු රිස්ක් එකක් නිසා පන්තියට පළවෙනි දවසේ ගිය වෙලේම මට ලොකු පෑදීමක් ඇති වුණා. පළවෙනි දවසේ සර් කරේ භූරූප පාඩම. මම පිටිපස්සෙම ගිහලා තමයි ඉඳගෙන හිටියේ. ඊට පස්සේ පන්ති ඉවරුණාම මම ගිහින් සර්ත් එක්ක කතා කරා. තත්ත්වය කොහොමද? මගේ මානසික මට්ටමේ හැම දෙයක් ගැනම සර්ත් එක්ක කතා කරා. ඊට පස්සේ සර් කිව්වා බය වෙන්න එපා. අවශ්‍ය කාලයට අවශ්‍ය විදියට වැඩ ටික කරලා දෙනවයි කියලා. මම හැමදාම පන්ති ගියා. එකම එක දවසක් ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකක් නිසා යන්න බැරි වුණා. ඒකත් සර්ට කලින් කියලා නෝට් ඉල්ලගෙන හැම වැඩක්ම කවර් කරගත්තා. හැම ටියුට් එකක්ම සම්පූර්ණ කරගත්තා. සර්ගෙන් හම්බෙන්නේ අංග සම්පූර්ණ ටියුට් අපිට A level වලට විතරක් නෙවෙයි එතනින් එහාට ඉගෙන ගන්න දේවල් වලටත් ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන විදිහට තමයි කරුණු ගොඩක් එක්ක සර්ගේ ටියුට් හම්බෙන්නේ. ඒ වගේම A levels වලට ජියෝග්‍රැෆි වලට අපිට තියෙන සිලබස් එක හරියට වෙලාවට කවර් කරලා අපිව විභාගයට සූදානම් කරා. ඒ අතරේදී අධ්‍යාපනික වශයෙන් අපිට දෙන්න ඕනේ දැනුම ප්‍රායෝගිකව දෙන්න සිංහරාජා දෙන චාරිකාවක් ගියා. ප්‍රැක්ටිකල් විදියට දැනුම අපිට දෙන්න සර් ගොඩාක් මහන්සි වුණා. අපි මොන දැනුම මට්ටමක හිටියත් හැමෝටම පාඩම තේරුම් ගන්න පුළුවන් වෙන විදියට හැමෝටම අවබෝධ වෙන විදියට තමයි සර් පාඩම කියලා දෙන්නේ. පුංචිම සරලම තැනේ ඉඳලා අවුරුද්දක් වගේ කාලෙකින් තමයි මම සම්පූර්ණ සබ්ජෙක්ට් එකම කවර් කරගත්තේ. ඒකට මට සර්ගෙන් ලොකු සහයෝගයක් තිබුණා. ඒ වගේම වැදගත්ම දේ තමයි ප්‍රභාස් සර්ත් එක්ක අපිට ගිහිල්ලා අපිට තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. සබ්ජෙක්ට් එක සම්බන්ධව, උසස් පෙළ සම්බන්ධව, විභාගේ කරගෙන යද්දී අපිට තියෙන ප්‍රශ්න සම්බන්ධව සර්ත් එක්ක විවෘතව කතා කරන්න පුළුවන්. මානසික මට්ටම හදාගන්නත් ඒක ගොඩක් වැදගත් වුණා. මොකද අවුරුද්දකින් සිලබස් එක කවර් කරද්දී ලොකු පීඩනයක් ඔළුවට තිබුණා. කරන්න පුළුවන් වේද, කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඒකට හරිම කාලයට සිලබස් ඉවර කරලා අපිව පේපර්ස් වලට සූදානම් කරලා හරියට පේපර් එකකට ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ කොහොමද, වෙලාව බැලන්ස් කරගන්නේ කොහොමද, ඒවට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික්ස් මොනවද, හැම ළමෙක්ම කරන දේවල් වලට වැඩිය විශේෂ වෙලා පේපර් එක ලියන්නේ කොහොමද, පේපර් එකට උත්තර ලියන්නේ කොහොමද කියන එක ගැන සර් හැම වෙලේම කියලා දුන්නා. ඒ වගේම අපේ ක්ලාස් එකේදී අන්තිම මාස 3 ඇතුළතදී අපිව සම්පූර්ණ පේපර් කට්ටල 30කට ආසන්න ප්‍රමාණයකට ලියවලා ඒ 30ම ලකුණු අපිට ලබා දීලා අපි ඉන්න තත්ත්වය කොයි වගේද කියන එක අපිට දැනගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ පේපර් ලියද්දී අපි කරන අඩුපාඩු මොනවද ඒවා ගැන
පෞද්ගලිකව අපිට සර්ත් එක්ක කතා කරන්න පුළුවන් පසුබිමක් තිබුණා. අනිත් එක තමයි හරිම වෙලාවට අපිට උසස් පෙළ විභාගයේදී ලැබෙනවා වගේම වෙලාව දීලා කාලය කළමනාකරණය කරගෙන පේපර් එකට උත්තර ලියන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්නත් ඒ පේපර් ලියන වැඩසටහන ගොඩක් වැදගත් වුණා. පේපර්ස් ලියන එකේදී මම පළවෙනි 10 දෙනා අතරත් හිටියා. අන්තිමට අපි ලියපු පේපර් එකේදී මට පුළුවන් වුණා දෙවනියට වැඩිම ලකුණු ලබා ගන්න. මම හිතනවා ජියෝග්‍රෆි වලට ඒකක් ගන්න මට ඒ පේපර් ලියන වැඩසටහනෙනුත් ලොකු උදව්වක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම හැම ටියුට් එකක් ඉවර වෙද්දිම කලින් අවුරුදු වල ඇවිත් තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න කතා කරනවා. ඒ දේවල් වල තියෙන අපිට ඇති වෙන ගැටලු තැන් ගැන සාකච්ඡා කරනවා. අපි පාඩමට අවධානයෙන් ඉන්නවද කියලා බලන්න හැම වෙලෙම ප්‍රශ්න අහනවා. උපරිම අවධානය තියෙන විදියට පාඩමට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් විදියට තමයි සර් අපිට පාඩම කියලා දෙන්නේ. මුලින් ක්ලාස් එකට බය වෙලා රිස්ක් එකක් එක්ක ආවට කාලයක් යද්දි මට තේරුම් ගියා මම තෝරගෙන ඉන්නේ හරිම තැන කියලා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්න ටික අඩු වෙලා ගියා. සබ්ජෙක්ට් එකට තිබුණු බය ටික නැති වෙලා ගියා. අන්තිමට කොහෙවත් තිබුණු සබ්ජෙක්ට් එකක් මම කැමතිම සබ්ජෙක්ට් එක බවට පත් වුණෙත් ප්‍රභාස් සර් උගන්වන විදියට මම ආස කරපු හින්දා ඒක නිසා දැන් මම ආසම සබ්ජෙක්ට් එක තමයි ජියෝග්‍රෆි. ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සර්ට. ඒකට හේතුව මම දකින විදියට සර්ගේ ඉගෙනුම් රටාව විභාගෙට අපිව සූදානම් කරන විදිය හැම දෙයක්ම ප්ලෑන් එකක් ඇතුව තමයි සර් කරන්නේ. ඉතින් ඒ විදියට සර්ගේ වැඩපිළිවෙලට අනුව වැඩ කරලා මට පුළුවන් වුණා ජියෝග්‍රෆි වලට ඒ සාමාර්ථයක් ගන්න. 2024 A level කරලා A3ක් ගන්නත් පුළුවන් වුණා. මගේ අයිලන්ඩ් රෑන්ක් එක 363, දිස්ත්‍රික් රෑන්ක් එක 37, ඉසෙඩ්කෝ එක 2.0158ක් අගයක් ගන්නත් පුළුවන් වුණා. මම හිතනවා ඒකට ගොඩක් වැදගත් වෙන්න ඇති ජියෝග්‍රෆි සබ්ජෙක්ට් එකේ තියෙන ඉහළ ඉසෙඩ් අගය. ඒ වගේම අන්තිමට මට නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ 2025 විභාගය ලියන අයටත් 26 27 අවුරුදු වල වගේම ඉස්සරහට විභාගය ලියන්න ඉන්න නංගිලා මල්ලිලාට භූගෝල විද්‍යාව විෂයට ඔයගලන්ට තෝරගන්න තියෙන හොඳම තැන තමයි ප්‍රභාස් සිරිමවන් සර්ගේ භූගෝල විද්‍යාව පන්තිය. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා විශ්වාසවන්ත විදියට බය නැතුව ජියෝග්‍රෆි ඉගෙන ගන්න ප්‍රභාස් සිරිමවන් සර්ගේ භූගෝල විද්‍යාව පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.